සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. ඉතින් අද දවසේත් මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලොත් එක්ක ගීතයක් ගැන කතා කරන්නට. ඉතින් මේ ගීතය ගැන කතා කරනවා නම් කොළඹ විශ්වවිද්‍යාලයේ කේන්ද්‍ර කරගෙන තමයි මේ ගීතය ලියවිලා තියෙන්නේ. මේ ගීතය රචනා කරන්නේ රුණ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ කතිකාචාර්ය නන්දසිරි කීඹිහෙට්ටිය මහත්මයා තමයි මේ ගීතය රචනා කරන්නේ. ඒ වගේම මේ සංගීතය සමවයන්නේ අපි කවුරුත් දන්න මහින්ද බණ්ඩාර මහත්මයා. ඒ වගේම මේ ගීතය ගායනා කරන්නේ නූතන පරපුරේ ගායකයෙක් වෙන ඉන්දික ලියනගේ මහත්මයා තමයි මේ ගීතය ගායනා කරන්නේ. මේ ගීතය ගැන අහලා බලන්න. අන්තාන පමනමද පෙම්සුව වින්ද ජීවිතේ එක පෙම් මලක් පිපි නැතිවද රීඩ්මාවතේ. අපි දන්නවා ධම්මික බණ්ඩාර මහත්මයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කේන්ද්‍ර කරගෙන හන්තාන්ට පායන සඳ ගීතය රචනා කරනවා. ඉතින් ඒ වගේම තමයි මේක කොළඹ විශ්වවිද්‍යාලයේ කේන්ද්‍ර කරගෙන තමයි මේ ගීතය රචනා වෙන්නේ. හන්තාන පමනමද පෙම්සුව වින්ද ජීවිතේ එක් පෙම් මලක් පිපි නැතිවද රීත්මාවතේ. ඉතින් අපි දන්නවා මේ පෙම් කරන්න පුළුවන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය විතරක් නෙවෙයි. හැබැයි ඕනනම් කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙන මැදී යන රීත්මාවත. ඉතින් රීත්මාවතේ වුණත් ආදරය කරන්න බැයිද කියලා තමයි මේ අහන්නේ. පේරාදෙණියේ මල් වතුවල සරණ වංගියේ තහනම්ද පෙම් කරන්නට මුල්ල හන්දියේ. පේරාදෙණිය මල් වතුවල හන්තානේ විතරක් නෙවෙයි පෙම් කරන්න පුළුවන්. අහනවා ඉතින් තුමුල්ල හන්දියේ වුණත් පෙම් කරන්න බැයිද කියලා තමයි මේ අහන්නේ. ග්‍රහ ලෝකාගාරයේ තිබුණත් පේනමානේ හන්තානට පායන සඳ නැහැ අපට පෑයුවේ. අපි දන්නවා කොළඹ විශ්වවිද්‍යාලයේ ළඟ ග්‍රහ ලෝකාගාරය තිබ්බට හන්තානට පායන සඳ ග්‍රහ ලෝකාගාරය තුල හොයාගන්න බැරි වුණා වගේ තේරුමක් තමයි කියන්නේ. ඒ වගේම ඊළඟට පොඩි අහිංසක ඉල්ලීමක් දලඳා වඳින්න ආසයි බෝ දුරයි ප්‍රේමියේ අපි පඳුරු ගැටගසා එමු පිට කොටුවේ බෝධී කියලා. අපි දන්නවා කොළඹ විශ්වවිද්‍යාලේ ඉඳන් නුවරයන් ලොකු කාලයක් සහ ලොකු වෙලාවක් යනවා. ඉතින් අපිට ඒක ඉක්මනට කරන්න බෑ. නමුත් අහිංසක ඉල්ලීම තමයි අපි පඳුරු ගැටගසා එමු පිට කොටුවේ බෝධී කියලා. ඉතින් අපි දන්නවා ආදරය කරන කට්ටිය තමන්ගේ ආදරේ සැබෑ වෙන්න නැත්තම් ඒ කාලේ එක ප්‍රාර්ථනා තියෙනවා. ඉතින් මේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා අපි පිටකොටුවේ බෝධියේ පඳුරු ගැට ගහලෙමු කියලා තමයි මේ කියන්නේ. ඊට පස්සේ කියනවා අල්ලා රෝස පාට මල්ලියකම් ගිතුව ප්‍රේමී රොබ රෝසියා නෑනංගියේ කොම්පඤ්ඤ වීදී. කොළඹ ගත්තොත් රොබ රෝසියා මල් පිපෙනවා අඩුයි ඒක තමයි මේ කියන්නේ. මහා වැලිය පිස හමන නලමුදු සුවඳ නෑරේ මේ බේරේ වැවේ සුවඳට ගුරුයන් ප්‍රේමී. අපි දන්නවා මහා වැලිය ආශ්‍රිත වෙන සිසිල සුළඟ පේරාදෙණිය කැම්පස් එක වටා ගෙතුණා. කොළඹ ජීවත් වෙන ගොඩක් දෙනෙක් දන්නවා කොළඹ කොයි වගේ පරිසරයකද තියෙන්නේ කියලා. ඉතින් අපි දන්නවා බේරේ වැවේ සුවඳ කොයි වගේද කියලා. ඒ සුවඳට හුරුයන් කියලා තමයි මේ කියන්නේ. නිදහස් චතුරස්‍රය මදිනම් දෙන්න ආදරේ බම්බල පිටියේ දුම්රිය පොළ ළඟයි සාගරේ. මිය ඇදුනතින් මහවැලියට නොදා ආදරේ තැන්පත් කර යමු ජාතික කෞතුකාගාරේ. මේ කියන නිදහස් චතුරස්‍රය බම්බල පිටියේ දුම්රිය ස්ථානයේ වගේ තැන්වල අපිට ආදරය කරන්න පුළුවන්. ඒත් මදින අපි මේ යන දවසක අපේ ආදරේ ජාතික කෞතුකාගාරේ තැන්පත් කරලා යමු කියලා තමයි කියවෙන්නේ. ඉතාලම ලස්සන ගීතයක්. මේ ගීතය අද දවසේ තෝරගන්න හේතුවේ මම මේ ගීතය ආශ්‍රයෙන් පදපේලියක් ලිව්වා. ඒකට හේතුව මමයි මගේ පෙම්වතියයි මීට අවුරුද්දකට විතර කලින් අපි දන්නවා ආදරය කරත් යාළු වෙනවා, රණ්ඩු වෙනවා, තරහ වෙනවා. ඔයගේ දේවල් තියෙනවා. පොඩි කාලයක් අපි දෙන්න තරහ වෙලා හිටියා. ඒ වෙලාවේ තමයි මම මේ ගීතය නැත්නම් මේ පදපේලිය ලියන්න උත්සාහ කරේ. ඒකට හේතුව මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු හදාරනකොට ඇය කොළඹ විශ්වවිද්‍යාලයට ආසන්න පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා. ඉතින් ඒ කාලය තුල තමයි අපි දෙදෙනා පොඩ්ඩක් තරහ වෙලා හිටියේ. ඒ හින්දා තමයි මම මේ ගීතය ලියන්න හිතුවේ. ඈත වනපෙතේ සරණා පුංචි කුමරියේ නුඹට පෙම් කරේ හැරදා නොයන්නට පී. මේකේ කියවෙන ඈත වනපෙතේ සරණා පුංචි කුමරිය කියන්නේ ටිකක් ලංකාවේ දුෂ්කර කියන පළාතක තමයි ජීවත් වුනේ. ඉතින් ඒ හින්දා තමයි කියන්නේ ඈත වනපෙතේ සරණා පුංචි කුමරියේ නුඹට පෙම් කළේ හැරදා නොයන්නට පී. ඉතින් ඇය දුරක හිටියත් මම ඇයට පෙම් කරේ කවදාවත් ඇව දාලා යන්න කියලා නෙවෙයි. මහා මෙරක් හීන පොදි බැඳම ආදරය කළේ ඒ සිහින බොඳ කරන්නට නම් එපා ප්‍රේමී. අපි දන්නවා ආදරය කරනකොට ගොඩක් හීන තියෙනවා, බලාපොරොත්තු තියෙනවා. ඒ හීන බලාපොරොත්තු එක්ක තමයි අපි ආදරය කරන්නේ. මම ඇයගෙන් ඉල්ලනවා ඒ හීන බලාපොරොත්තු කවදාවත් බොඳ කරන්න එපා කියලා තමයි මේ ඉල්ල. ඊට පස්සේ සඳ පායපුර අප දෙදෙනා කොළඹ බස්රියේ එකම හසුනේ හිඳගෙන පෙම් සිහින මිමුණුවේ. අපි දන්නවා මේ දුර ඉඳන් තමයි මෙයා කොළඹට එන්නේ. ඒ එනකොට ඇයත් එක්ක මම බොහෝ වෙලාවට එනවා. රෑ වෙනකොට රෑ වෙලා තමයි බස් එකට නගින්නේ. මොකද පහවදා උදේ එච් එකට යන්න තමයි එන්නේ. ඒක තමයි කියන්නේ සඳපායපුර අප දෙදෙනා කොළඹ බස්රියේ. ඉතින් කොළඹ බස් එකේ රෑ වෙලා තමයි අපි එන්නේ. ඒකයි එහෙම කියන්නේ. එකම හසුනේ හිඳගෙන පෙම් සිහින මිමුණුවේ. අපි ඉතින් දන්නවා බස් එක එනකොට එක හසුනේ තමයි හිටගෙන එන්නේ. පැය 7ක් 8ක් ගෙවුනත් ඒ නෑනේ තේරුනේ. ඒ සුවය හරිම මීරි මට තාම නම්.
දන්නවා ගොඩක් දුර ඉඳන් කොළඹට එනකොට පැය 7-8 ගත වෙනවා. නමුත් ඒක ඒ ආදරය කරන වෙලාවට නැත්තම් එයා ළඟ ඉන්න වෙලාවට ඒක මට දැනෙන්නේ නැහැ කියන එක තමයි මේ කියන්නේ. ඊට පස්සේ නෙළුම් කුළුණ ගෝල් පේස් මතක ලියුණා. තුමුල්ල නිදහස් චතුරස්‍රයේ දවස ගත කළා. ඒ කියන්නේ ඇය එන දුරු නැත්තම් ඇයි මායි ගියපු තැන් තමයි නෙළුම් කුළුණ නිදහස් චතුරස්‍රය. ඉතින් ඒ වගේ තැන් වලට පෙන්වතු විදියට ඔයාලා දන්නවා කවුරුණත් එහෙම ඇවිදින්න යනවා. ඊට පස්සේ තුමුල්ල නිදහස් චතුරස්‍රයේ දවස ගත කළා. ඇය සමහර දවසට ලෙක්චර් එක ඉවරලා යනකම් මම තුමුල්ල අන්තියේ නිදහස් චතුරස්‍රය ඇසල වගේ ඇය එනතුරු මග බලාගෙන හිටියා. ඒක තමයි කියවා. ඒ වගේම තමයි හිරු බැස යනකොට ඇයි මමයි කොටුවේ බස් පොලේ. සමහර දවස්වල ලෙක්චර් එක ඉවරලා ගෙදර යන්න ඕනේ කියපුවාම මම ඇය එක්කන් යනවා. ඒක තමයි මේ කියන්නේ. හිරු බැස යනකොට ඇයි මමයි කොටුවේ බස් පොලේ පාන්දරට මොනරාගල සීතලයි නංගි. ඉතින් අපි දන්නවා දුෂ්කර ප්‍රදේශයක වෙන මොනරාගල තියෙනවා ගලබැද්ද කියලා. ඉතින් පුංචි නුවරඑළිය කියලාත් කියනවා. ඉතින් මේ හරියෙන් බස් එක යනකොට ඈ වෙලා කොළඹින් නැංගට 7-8 ගිහිලා මොනරාගලට යනකොට මේනෝට පාන්දර වෙනවා. ඉතින් මේ හරිය යනකොට ගොඩක් සීතලයි. ඒක තමයි මම ඇයිගෙන් අහන්නේ. පාන්දරට මොනරාගල සීතලයි නංගි. ඒ සීතල මතකද ඒ ආදරේ මතකද කියන එක තමයි ඇයට මතක් කරලා දෙන්නේ. මේක ලියුණේ ඇත්තටම හන්තාන පමණමද පෙම්සු වින්ද ජීවිතේ කියන ගීතයේ ආශ්‍රයෙන් තමයි මම මේ පද බේරි රචනා කරේ. අපි අහලා බලමු ඒ ගීතය රෝණ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යනාංශයේ කතිකාචාර්ය නන්දසිරි කීඹිහෙට්ටිය මහත්මයා රචනා කරපු හන්තාන පමණපද පෙම්සු වින්ද ජීවිතේ කියන ගීතේ අහලා බලමු. ඉතින් ඒකත් ලස්සන ආදර කතාවක් වගේ. ඉතින් ගීතයත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලීමක් කරමි. මම නිහන වෙනවා. ආයෙත් දවස් ආමුවෙමු අලුත් ගීතයකින්. ස්තුතියි සියලුට. හන්තාන පමණමද පෙම්සු වින්ද ජීවිතේ එක පෙම් මලක් පිපි නැතිවද රීත් මාවතේ පේරාදනියේ මල් වතුවල සරණ වංගියේ තහනම්ද පෙම් කරන්නට තුමුල්ල හන්දියේ ග්‍රහලෝකාගාරය තිබුණත් පේනමානයේ හන්තානට පායන සඳ නෑ අපට පෑයුවේ දළදා වඳින්න ආසයි බොදුරයි ප්‍රේමියේ අපි පඳුරු ගැට ගසායමු පිටකොටුවේ බෝධියේ ලාරෝස පාට මල්ලියකම් ගිතුව ප්‍රේමයේ ඔබ රෝසිය නැහැ නංගියේ කොම්පඤ්ඤ වීදියේ මහවැලිය පිස හමන නලමුදු සුවඳ නෑරයේ මේ බේරේ වැවේ සුවඳට හුරු වේයන් ප්‍රේමියේ නිදහස් චතුරස්‍රය මදිනම් දෙන්න ආදරේ බම්බල පිටියේ දුම්රිය පොළ ළඟයි සාගරේ මිය ඇදුනෝතින් මහවැලියට නොදාදරේ තැන්පත් කර යමු ජාතික කෞතුකාගාරයේ හන්තාන පමණමද පෙම්සුව වින්ද ජීවිතේ එක පෙම් මලක් පිපි නැතිවද රීත් මාවතේ පේරාදනියේ මල් වතුවල සරණ වංගියේ තහනම්ද පෙම් කරන්නට තුමුල්ල හන්දියේ තහනම්ද පෙම් කරන්නට තුමුල්ල හන්දියේ